ඔන්න අද මම ඔයාලට හඳුන්වලා දෙන්නම් ප්‍රසිද්ධ රහස් පරීක්ෂක නිමිත් පෙරේරා මහත්තයාව. මොහු අපරාධ සොරකම් ආදිය සොයන පුද්ගලික රහස් පරීක්ෂකයෙක්ය. බත්තරමුල්ලිය කාර්යාලයක ඔඩිට් රිපෝට් ෆයිල් එකක් අස්ථානගත වී ඇත. මේක සෙවීමට දින දෙකක් පමණ ආයතනයේ සේවකයින් වෙහෙසු වනත් එය වැඩක් නැති විය. පසුව එය නිමිත් හටබාර වුණි. ඒකත් එක්ක ආඩිට් රිපෝට් එක රිසල්ට් එකත් නැති වෙලා සිර්. අපොයි අනේ මම මෙහෙම දෙයක් දන්නේ නෑ. මට නම් බෑ සර් පොලිසිය යන්න. මම සර්ට ඇත්තම කියන්නම්. හා කියන්නකෝ. හොයා තමයි වැරදිකාරයා. ඔයාලට වැරදීමක් වෙලා තියෙන මම පෙන්නනම් ඕන්නම් මගේ ලාච්චු. එපා. මහත්තයා පෑක් ඇතුළත කොහොමද හොරා වල්ලගත්තේ? අපි දවස් 2-3ක් හොයලත් හොයාගන්න බැරි වුණානේ. මම මුලින්ම බැලුවා CCTV හරහා සාමාන්‍යයෙන් ෆයිල් එක ළඟට එන යන අයව මම චෙක් කරා. ඊට පසුව මම එතනට ගිහින් එතන අත්කාචයෙන් හොඳට පරීක්ෂා කරා. මම එතකොට දැක්කා ෆයිල් එක තිබුණ ලාච්චුවේ අස්සක මේ ආයතනයේ පිරිසුදු කරන සේවකයන්ගේ බැජ් එකේ කැල්ලක් කැඩිලා හිර වෙලා තියෙනවා. මම පිරිසුදු කරන සේවකීන් ආහාර ගන්න ගියපු වෙලාවේ මම එහෙම ඇවිදිමින් හොඳට බලාගෙන හිටියේ කාගේද අර වගේ බැජ් එක කැඩිලා තියෙන්නේ කියලා. එපාර මම එයාව වෙන තැනකට එක්කන් ගිහින් සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විස්තරය දැනගත්තා. සමන් මහත්තයා මෙයාට අල්ලස් දීලා තමයි ඔය වැඩේ පෙරේද හවස ක්ලීනින් ටර්න් එකේදී ඔය ෆයිල් එක පන්නවගෙන තියෙන්නේ. ඉන්පසු මම ක්ෂණිකව ගියා සමන් මහත්තයාගේ රූම් එකට. ගියාම එයා කිව්වා එයා සිදු කළ වංචාවක්. පෙරේදා කරපු ඔඩිට් එකට හමු වුණු බව. ඔන්න ඔහොමයි මම මේ ගොඩක් ලේසියෙන් මන්කොල්ලේ හොයාගත්තේ. නේ මහත්තයා, ඔයාට ගොඩක් ස්තුතියි මේ කරපු වැඩේට. අපි එකඟ කරගත්තා වගේම ඔයාගේ ගාස්තුව මෙතන තියෙනවා. ස්තුතියි මේට. ඔන්න ඔහොමයි නිමිත්ගේ තව එක රහස් පරීක්ෂක වැඩක් ඉවරුනේ.